ටික ආපහු මට දෙන්නකෝ. මේ peeraගෙඩි 6 සමානව බෙදන්න පුළුවන් තවත් විදි තියෙනවද? ඔව් තියෙනවා. දෙක ගානේ 3 දෙනෙකුට දුන්නා. හා එහෙනම් අපි මේ 3 දෙනාට දෙමු. ගන්නකෝ. දැන් මං ගාව කීයක් ඉතිරිද? එකක්වත් නෑනේ. එහෙනම් ওই ටික ආපහු මට දෙන්නකෝ. මේ peeraගෙඩි 6 සමානව බෙදන්න පුළුවන් තවත් විදි තියෙනවද? තියෙනවා. 3 ගානේ අපි දෙන්නෙකුට දෙමු. එහෙනම් මේ peeraගෙඩි 6 ඔය දෙන්න ගන්න. දැන් මං ගාව කීයක් ඉතිරිද? එකක්වත් නෑනේ. එහෙනම් ওই ටික ආපහු මට දෙන්නකෝ. මේ peeraගෙඩි 6 සමානව බෙදන්න පුළුවන් තවත් විදි තියෙනවද? ඔව් තියෙනවා. peeraගෙඩි 6ම අපි එක්කෙනෙකුට දීලා බලමු. එහෙනම් මේ peeraගෙඩි 6ම ඔයා ගන්නකෝ. දැන් මං ගාව කීයක් ඉතිරිද? එකක්වත් නෑනේ. එහෙනම් ওই ටික ආපහු මට දෙන්නකෝ. අපි මේ ටික සෙල්ලම ඉවර වෙලා කමු. ඔයගොල්ලෝ මොකක්ද අද මේ සෙල්ලම ඉගෙන ගත්තේ? හය කියන සංඛ්‍යාව එකෙනුයි දෙකෙනුයි තුනෙනුයි හයෙනුයි හරියටම බෙදෙනවා. එකක්වත් ඉතිරි වෙන්නේ නෑනේ. ඔව් මට මතකයි. අපේ ගණන් ටීචර් ඌවට කිව්වේ සාරක කියලා. ඒ කියන්නේ හයිඩ් සාරක 4ක් තියෙනවා. ඒ මොනවද? 1යි 2යි 3යි 6යි. එක ගානේ 6 දෙනයි, දෙක ගානේ 3 දෙනයි, 3 ගානේ දෙන්නටයි, 6ම ඔන්න ඔයාටයි, 6ම ඔන්න ඔයාටයි. එක ගානේ 6 දෙනයි, දෙක ගානේ 3 දෙනයි, 3 ගානේ දෙන්නටයි, 6ම ඔන්න ඔයාටයි, 6ම මම තමයි පහුගිය වාර විභාගේ අපේ පන්තියේ පළවෙනියා. මට තෑගි ගොඩාක් ලැබුණා. ඒ හින්දා මම එකට හරිම ආසයි. මේ බලන්න මට කන් දෙකක් තියෙනවා. මට ඒ හින්දා ගොඩාක් දේවල් අහන්න පුළුවන්. ඒ හින්දා මම අංක 2 ගත්තා. ඔයාලා දන්නවද? අපේ ගෙදර ඉන්නේ 3 දෙනයි. අම්මයි, අප්පච්චි, මමයි. ඒකේ හින්දා මම 3ට හරිම ආසයි. මේ මං ඉපදුනේ අප්‍රේල් 14 වෙනිදා. සිංහල අවුරුදු මාසනේ. ඒ කියන්නේ 4 වෙනි මාසෙම. ඉතින් මං කැමති 4ට. ගණන් හදනකොට චක්කරේ ගන්නවා. දන්නවද? මං ගුටි කෑවේ නැත්තේ පස්වරක් චක්කරේ කියනකොට විතරයි. ඒ හින්දා මං 5ට ආසයි. ලොක්කා මමයි අපේ පන්තියේ. ඒ හින්දා මම මෙතන තියෙන ලොකුම සංඛ්‍යාව ගත්තා. මේ අපි හැංගි මුත්තන් සෙල්ලම් කරමු. මේ අපි බයිසිකල් පදින්න යමු. එතකොට මම ඉන්නකො මම අපේ අම්මටයි තාත්තටයි කියනවා. ඒ විතරක් නෙමෙයි අපේ ගණන් ටීචර්ටත් කියනවා. ඔයගොල්ලෝ මාව සෙල්ලමට ගත්තේ නැහැ කියලා. අනේ ශානු, ඔයා අඬන්න නැතුව ඉන්න. අපි ආව පස්සේ සෙල්ලමට ගන්න. ඇයි මේගොල්ලෝ මේ විදිහට කණ්ඩායම් දෙකකට වෙන්ුනේ? 2 3 5 4 6. මම
මම මේකකටවත් අයිති නෑ මට එක සාධකයයි දෙතමක සංඛ්‍යා අපි දෙක තුනවා සංයුත සංඛ්‍යා අපි හතර හය මම මේකකටවත් අයිති නෑ මට එක සාධකයයි දෙතමක සංඛ්‍යා සංයුත සංඛ්‍යා සංඛ්‍යා ලෝකේ විරුවෝ අපි සංඛ්‍යා ලෝකේ විරුවෝ අපි යාළුවනේ පොඩ්ඩක් අහන් ඉන්න ඔය යන සද්දේ මොකද්ද කියලා අසන හැම දෙනාගේ මන දොල සතුටින් පුරවාලන්නට අවසර දෙනු මැන යාළුවෝ සැමදෙන අසනු අපේ කෙම සිරිදුවලින් පවසන්නේ ගණිතය ගැන දැන ත්‍රිකෝණ සංඛ්‍යා වර්ග සංඛ්‍යා කියන්නේ මොනවද බලන්න මේ දෙස යාළුවනේ ඔයගොල්ලන්ගෙන් එක්කෙනෙක් එන්න දැන් 3 දෙනෙක් එන්න 6 දෙනෙක් එන්න ඕගොල්ලෝ වෙන වෙනම ත්‍රිකෝණයට හදා ගන්න. පළවන මේ හැඩේ ත්‍රිකෝණ හැඩයකි බලන්න මේ සංඛ්‍යාව එක බව ඇත්තකි ඊළඟ පියවර එක සහ දෙක දෙන එකතු කරලා බලනු මැන විදෙවන හැඩය තුන එකයි දෙකයි තුනයි එකතු කරමු සැනින් දෙවන හැඩය හය බව ඔබ දැනගන්න කොයිතින් දැන් ආයෙත් බලන්න එක දිහා. එක වර්ග සංඛ්‍යාවක් වෙනවා. මෙයා තමයි එක හරිම පුදුම එක පේලි ගණන තීර ගණන සමාන වන එක එහෙව් ඉලක්කම් හඳුනා ගන්න වර්ග සංඛ්‍යා කියලා නමක් තබන්න යාළුවනේ ඔයගොල්ලන්ගෙන් 1යි 3යි එකතු වෙලා වර්ග සංඛ්‍යාවක් හදාගන්න. බලන්න හරියට හරි පුදුම කිනය දෙවන වර්ග සංඛ්‍යාව හතර සැදී ඇත දැන් අයත් ඔයගොල්ලෝ මුල් විදියට ඉන්න. දැන් 3යි 6යි එකතු වෙලා වර්ග සංඛ්‍යාවක් හදාගන්න.